සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔබත් එක්ක සාකච්ඡා කරන මාතෘකාව තමයි බොහොමයක් දෙනා නිරන්තරයෙන්ම අහපු ප්‍රශ්නයක් පැමිණෙනා වූ නව වසරට විශේෂ ආශිර්වාද පූජාවන් පවත්වන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. පෙර වසරවන් වලත් ඔබව මම දැනුවත් කරා. ඉතින් මේ වසරේත් බොහොමයක් දෙනාගේ ඉල්ලීම් මත මේ විදිහට පැහැදිලි කර දෙන්නම්. කෙසේද මේ වසරේ ආරම්භයේම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් 31 හවස පාටි දාලා බීලා කරලා ඉවරලා මියුසිකල් ෂෝ වලට ගිහලා යාළුවොත් එක්ක බජව් දාලා ඉවරලා ආරම්භ වෙන පළවෙනිදා සිහියක් කල්පනාවක් නැතිවනොත් ඔබේ වසරම අසාර්ථක වෙනවා කියන කාරණාව නැවත නැවතත් මම මෙහි සිහිපත් කිරීම කළ යුතුමයි. ඉතින් පළවෙනිදා ඔබ වපුරන්නේ මොනවාද? ඒ වපුරන දේ තමයි වසර පුරාවටම ඔබට ලැබෙන්නේ කියන කාරණාව මම මෙතන පැහැදිලි කිරීමක් කරන්නම්. අන්න ඒ නිසා තමයි නිවසකුණත් අත්තිවාරම දාන වේලාවට සුබවාදී විදිහට දේවල් කරලා විශේෂ පුද පූජාවන් කරලා විශේෂ වටින කියන දේවල් නිදන් වස්තු විදිහට තැන්පත් කරලා ආරම්භ කිරීමක් සිදු කරන්නේ. එහෙනම් ආරම්භ වෙන නව වසරත් ඔබට සෞභාග්‍යපූර්ණ වෙන්න නම් ඔබ දෙවියන් සමග හිමත් නැතිනම් ඔබට නොපෙනෙන විශ්ව ශක්තියක් සමග ඔබ ආරම්භ කිරීම තුළින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවස්ථාව පවතිනවා කියන කාරණාව සිහිපත් කිරීමක් කරන්න ඕන. ඉතින් පැමිණෙනා වූ නව වසරේ ඔබ විසින් ඔබට අවස්ථාව තියෙනවා ගණ දෙවියන්ගේ සහ මහා ලක්ෂ්මීයන්ගේ ආශිර්වාදයේ පරිපූර්ණත්වයට ලබාගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. පැමිණෙනා වූ 2026 ජනවාරි මාස පළවෙනිදා දින උදෑසන බ්‍රහ්ම මුහුර්තය හෝරාවේ 5:12ට යෙදෙන්නා වූ අතිශයින්ම දිව්‍යම සුබ හෝරාවක් පවතී. මේ හෝරාවේදී ඔබට පුළුවන්කම තියෙනවා දෙවියන් වෙනුවෙන් පහන් දල්වන්න. එසේත් නැතිනම් ඔබ කිරි උතුරන පුද්ගලයෙක් නම් සෑම වසරකම කිරි උතුරන පුද්ගලයෙක් නම් පුරුද්දක් වශයෙන් ඔබට මේ 5:12ට යෙදෙන්නා වූ දිව්‍යම සුබ හෝරාවේදී ලිපගිනි මොලවා කිරීතර වීම තුළින් ධනලක්ෂ්මී මෑණියන්ගේ සහ ගණදෙවියන්ගේ ආශිර්වාදයේ පරිපූර්ණත්වයෙන් ලබා ගැනීමට අවස්ථාව පවතිනු ඇත. සහ බ්‍රහ්ම මුහුර්තයට පෙර අවදි වීම සිද්ධ කළ යුතුයි. ඒ කියන්නේ උදෑසන 4ට පෙර ඔබ විසින් අවදි වෙන්න, නාන්න, පිරිසුදු වෙන්න, ඉන් අනතුරුව පිරිසුදු යහනක් උඩ ලී ආසනයක් වෙන්න පුළුවන්. ඒ ආසනය උඩ සුදු රෙද්දක් අතුරවා ඒ මත කෙසෙල් කොලයක් අතුරන්න. මේ අතුරගත්ත කෙසෙල් කොලය උඩට වී දමන්න. වී අතුරන්න. වී අතුරන ලද ඒ වී මතු පිට ඔබ විසින් ටි පහන් 21කට ගිතෙල් දමා ඒ සෑම පහනකටම එන සල්ලටයක් කරාබු නැට්ටක් සහ ඩයමන්ඩ් සෝකිරි පොඩි ප්‍රමාණයක් සහ කුඩු කරගත්තා වූ අමු කපුරු ප්‍රමාණයක් එකතු කරගෙන පුළුන් තිර යොදා මෙකී පහන් අර කියන වෙලාවට ඒ කියන්නේ 5:12ට යෙදෙන සුබ හෝරාවේදී දල්වලා ගණදෙවියන්ගේ මුල් මන්ත්‍රය, ගණදෙවියන්ගේ ජප මන්ත්‍රය, ගණදෙවියන්ගේ ධන ආකර්ෂණ මන්ත්‍රය මෙකී මන්ත්‍ර ගායනා කරලා ඔබේ ජීවිතයට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන්න පුළුවන්කම තියෙනවා කිව්වොත් නිවැරදි. ඒ වගේම මෙදා දවසේ ගර්භණීය මවකට ඔබ විසින් උඳු, ලුණු සහ පොල් මෙන්න මේ කියන ද්‍රව්‍ය දාන විදිහට ඔබ ලබා දෙන්නේ නම් මේ වසර පුරාවටම ඔබට ධනය, බලය, ගෞරවය, ප්‍රසිද්ධිය, කීර්තිය නොඅඩුවම ලැබෙනු ඇත. ඉතින් එම ශ්‍රී පුෂ්පේශ්වර ධරණි ගණපති කෝවිල් භූමිය තුලන් එදා දවසේදී විශේෂ වැඩසටහන් භූමියක් අප විසින් පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන පවතී. පැමිණෙන්නා වූ ජනවාරි 1 වෙනිදා දින ආරම්භයේම එනම් රාත්‍රී 12ට කිරීතර වීමක් සහ විශේෂ දේව පූජාවන් බොහොමයක් සහ එදා උදෑසන 6ට විශේෂ යාග පූජාවක් සහ ඒවා එදින උදෑසන 9ට විශේෂ අභිෂේක පූජාවන් බොහොමයක් පැවැත්වීමට සූදානම්ව පවතී. ඉන් අනතුරුව උදෑසන 11ට ගර්භණීය මව්වරු 131ක් උදෙසා විශේෂ දානමය වැඩසටහනක්ද, ඉන් අනතුරුව දහවල් 12 සහ 1 කියන කාලවකවානුව තුලදී විශේෂ ශබ්ද පූජාවන් සහ දීප ආරාධනාවක්ද, සන්ධ්‍යා යාමේ 3ට භක්තිකයන් විසින් කිරීතිර වීමේ පූජාවක්ද, ඉන් අනතුරුව පැමිණෙන්නා වූ භක්තිකයන්ට මුදල් නෑමේ පූජාවක්ද, ඉන් අනතුරුව හවස 6ට දීපාරාධනා පූජාවක්ද, ඉන් අනතුරුව රාත්‍රී බද්දන්සලද ක්‍රියාත්මක වනු ඇත. ඉතින් සදහැවත් භක්තික සමස්තයාට ගෞරවයෙන් ආරාධනා කරනවා මෙකී පුද පූජාවන් වලට සහ මෙකී පින්කම් වලට සහ සම්බන්ධ වෙලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නා ලෙස වැඩි තොරතුරු ලබා ගැනීම සඳහා 071 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට WhatsApp පණිවිඩයක් ලබා දීම තුළින් ලබා ගැනීමට අවස්ථාව පවතිනු ඇත. ඉතින් ඔබත් සමග සාකච්ඡා කරන ලද මම ශ්‍රී පුෂ්පේශ්වර ධරණි ගණපති කෝවිල නිර්මාතෘ ධරණි නදීෂාන් මදුශංක ඔබ සැමට සුබ නාගතයක්.